කොබ්බෑ ශාකය මීටර් 10ක් පමණ උසට වැඩෙන අතු බෙදී යන පදුරක් ආකාරයට වර්ධනය වන ශාකයකි. මෙම ශාකය පත්‍ර වින්‍යාසය අනුව හඳුනා ගැනීමට පහසුයි. මෙම ශාකයෙහි පත්‍ර 3කින් සමන්විත වන අතර මැද පත්‍රය අනෙක් පත්‍රයට වඩා තරමක් විශාලයි. මෙම පත්‍රිකාවල තරමක් මෘදු හෝ ඝන බූවක් ඇත. මේ ශාකයේ ඵල කොළ පැහැවෙන අතර ඉදුණු පසු ඒවා රතු පැහැයට හැරෙනවා. ඵල හටගන්නේ අගල් 4ක් පමණ දිග කර්ණක වන අතර මෙහි ගෙඩි ඉදුණු පසු කෑමට ගත හැක. හොඳින් ඉදුණු පසු එය පැන් රස මුසු කහට රැසිති හොඳ වන පළතුරක් වේ. මෙම ශාකයෙහි ඖෂධීය වටිනාකම කොතෙක් දෙයත් මෙය කැඩුම් බිඳුම් වෙදකමට අත්‍යවශ්‍ය ශාකයක් ලෙස සැලකිය හැකියි. එයට අමතරව තුවාල සුව වීමට, ඒ වගේම දත් වේදනාවට මෙන්ම මුඛ රෝග සඳහා, උණ රෝගයට, ඉදිමුම් හා උදර වේදනා, ඒ වගේම සර්ප විෂයට මෙම ශාකය සාම්ප්‍රදායිකව යොදා ගැනේ. ඔසු පිණිස මෙම ශාකයේ පොතු මුල් සහ පත්‍ර භාවිතයට ගැනේ. කැපුම් තුවාලයක් වී ලේ ගැලීමේදී ලේ නැවැත්වීමට කොබ්බෑ දළු කිහිපයක් පොඩි කර තුවාලයට තබා බැඳීමෙන් සුව කරගත හැකියි. එමගින් බැක්ටීරියා ආසාදන වලින් වළකන අතර තුවාලය පිරිසිදු හා ආරක්ෂිතව සුව වීම වර්ධනය කරයි. මෙය සාම්ප්‍රදායිකවම බංග්ලාදේශය වැනි රටවල මෙහි පත්‍ර කසාය ලෙස පානයට ගැනීමෙන් උණ සහ බඩේ වේදනාව සුව කර ගනී. ඒ වගේම මුඛ රෝග සඳහා මෙහි පත්‍ර සාරය මුඛ සෝදන ද්‍රව්‍යයක් ලෙසද භාවිතයට ගන්නවා. අස්ථි බිඳීම් වලදී ඒ සුවවීම වේගවත් කිරීමට සාම්ප්‍රදායික වෛද්‍යවරු ශාකයේ වියලි පත්‍ර සහ පොතු භාවිතයෙන් ආලේපයක් සකස් කර එය බිඳී ගිය තුවාල වලට බාහිර ලේපයක් ලෙස යොදයි. එමගින් සෛල ක්‍රියාකාරීත්වය උත්තේජනය කර කැල්සියම් එකතු වීම හා අස්ථි නැවත ගොඩ නැංවීම වේගවත් කිරීමට උපකාරී විය හැකි සැලකෙනවා. ඒ වගේම අස්ථි බිඳීම් හා ඇද වැටීමෙන් ඇතිවන වේදනාවන් වැළැක්වීමටද වේදනා නාශකයක් ලෙස එය භාවිතා කරනවා. දේශීය සර්ප විෂ වෙදකමටද මෙය නැතිව බැරි ශාකයක්. ඉතින් එබැවින් අපට පෙනී යන්නේ කොබ්බෑ ශාකය අතිශය වටිනා ඔසුවක් ලෙසයි. ඉතින් ඒ අනුව මෙම ශාකය අපට සිහි ගන්වනුයේ එය සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව තුළ ගැඹුරින් මුල් බැසගෙන ඇති බවයි. නමුත් ඔබ මෙය ඔසු පිණිස භාවිතා කරන විට වෛද්‍යවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ භාවිතා කිරීම වඩාත් උචිත වන අතර ස්වයං ප්‍රතිකාර ගැනීමෙන් වළකින්න.